ඔයාලා සමාජ මාධ්‍ය වලින් දකින්න ඇති පහුගිය සතියේ තෙල්දිනේ ප්‍රදේශයේ උණුසුම් කරලා දෙවෙනි වතාවටත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඉතින් මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ ඔයාලා දකින්න ඇති අම්පාර රෝහලේ වැඩ කරපු බෞද්ධ චිකිත්සකවරියකගේ මල සිවුරක් තමයි මෙන්න මේ විදිහට තෙල්දිනේ තිබිලා හම්බ වෙන්නේ. ඉතින් මේ සිද්ධිය දැන් වෙලා ඉවරයි. ඔයාලා දකින්නවනේ. ඔයාලා දකින්න ඇති මේ සිද්ධිය ගැන සම්පූර්ණ විස්තර ඔයාලා දැනුවත් වෙලා ඇති. නමුත් මෙතන තියෙන ප්‍රධානම දේ තමයි මේ වෛද්‍යවරිය සම්බන්ධතාවයේ පවත්වාගෙන ගියපු තරුණයා ගැන ඇති වෙලා තියෙන කතා බහ. ඉතින් මේකදී ඔයාලා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ වංචනික පුද්ගලයෝ ඕන විදිහකට ඕන වේශයෙන් අපේ ළඟට එන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ තරුණියගේ පෙම්වතා විදිහට තමයි මොහු පෙනී ඉන්නේ. ඉතින් අවසානයේදී මේ තරුණිය තමගේ ජීවිතය සමුදෙනවා මෙන්න මේ ප්‍රවෘත්තියත් එක්ක. ඉතින් එතනින් තමයි මේක කතා බහට ලක් වෙන්නේ. ඉතින් දැන් වාගෙන යනකොට ඔයාලා දැකලා ඇති මොහු වෙස්වලාගෙන තමන්ගේ බිරිඳගේ අනුදැනුම ඇතුව තමයි මෙන්න මේ මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ වෙනකොට මොහුගේ සහෝදරයාත් කියලා තියෙනවා මේ පුද්ගලයා මෙන්න මේ වගේ වංචනික ක්‍රියාවලට මුල ඉඳන්ම පෙළඹිච්ච පුද්ගලයෙක්. ඒ වගේම මේ කාන්තාව විතරක් නෙමෙයි කාන්තාවන් විශාල ප්‍රමාණයක් රැවටීමට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ තරුණයන්ගෙන් අයිති ප්‍රයෝජන අරගෙන තියෙනවා කියලා ඔහුගේ සහෝදරයාම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේකදී ඔයාලා අනිවාර්යයෙන්ම දෙයක් ඔලුවට දාගන්න ඕනේ. ඔයාලා මේ සමාජ ජීවත් වෙනකොට ඔයාලා මොකක් හරි දෙයක් කරගෙන සමහර විට හිතන්න ඔයාලා තමන්ගේ පවුල ජීවත් කරවන්න මොකක් හරි රැකියාවක් කරගෙන දුක් මහන්සියෙන් ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට මිල මුදල් තියෙන හොඳ පවුලක ජීවත් වෙන පාඩුවේ ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ දෙපිරිසටම මෙන්න මේ දේ අදාළ වෙනවා. මොකද මේ පුද්ගලයෝ ලං වෙන්නේ සෝෂල් මීඩියා හරහා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න දුක අහන කට්ටිය ඇති වෙනකන් සෝෂල් මීඩියා වල ඉන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි Tamanට මොකක් හරි ප්‍රශ්නයක් ආපුවම තමන්ගේ විවාහ ජීවිතේ, පෞල් ජීවිතේ, ඒ වගේම තමන්ගේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් ආපුවාම ඒක විසඳ ගන්න තියෙන තැන මේ සෝෂල් මීඩියා කියන මානසිකත්වය ඔයාලගේ ඔළුවේ තියාගන්න එපා. ඒක අයින් කරලා දාන්න මුලින්ම. මොකද ඒ වගේ දෙයක් වුණාම හරි මේ කෙනෙක් මැසේජ් එකක් දැම්මා. ඉතින් මෙයා මගේ දුක ඇහුවා. මම එයාට සලකන්න ඕනේ. මෙන්න මේ දේවල් කියලා ඔයාලට හේතු හදාගෙන එයාලත් එක්ක පැටලිලා අවසානයේදී මේ වගේ ධර්ම දේවල් වලට පවා ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මොනවා හරි දෙයක් කරනකොට දෙපාරක් හිතන්න. සෝෂල් මීඩියා කියන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕන තැනක්. නමුත් ඒ ගනුදෙනු කරනකොට අපි අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි නාදුන්න මේ වගේ පුද්ගලයොත් එක්ක ගනුදෙනු කරනකොට ඔයාලා දෙපාරක් හිතන්න. ඔයාලගේ වීඩියෝස්, ෆොටෝස් මේ දේවල් ඉල්ලන්න පුළුවන්. ඊට අමතරව ඔයාලව මුණ ගැහෙන්න කතා කරන්න පුළුවන්. ඔයාලා බොන බීමයකට මොනවා හරි මත්ද්‍රව්‍යයක් දාලා ඒ වගේම නිදිපෙති වගේ දේවල් පාවිච්චි කරලා ඔයාලගෙන් ආවිත ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ තියෙන වටිනා බාන්න කොල්ල කන්න පුළුවන්. මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම හිතන්න. මොකද තමන් කරදරේ වැටුනොත් එimhe තමන්ගේ පවුලේ අයටත් මේක අනිවාර්යයෙන්ම බලපානවා. ඒ වගේම තමන්ගේ ජීවිතේට හානියක් වුණොත් ඒක ඍජුවම තමන්ට බලපානවා. ඉතින් ඒක නිසා මේ දේවල් දැනගෙන ජීවත් වෙන්න කියලා ආදරණීය ජනතාවගෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම